ප්‍රදීප් මල්ලි. එන්න වාඩි වෙන්න. ඉතින් කවදාද ආවේ රුසියාවේ ඉඳලා? දැන් සතියක් විතර යනවා. ඉතින් කොහොමද ඉතින් රුසියාව පැත්තේ තොරතුරු? කුමාරයාට කියන්න අන්න යනවා නම් රටවල්. පට්ට නිදහසක් තියෙන්නේ. පුදුම ෆ්‍රීඩම් එකක්. ඒලා වැඩක් නෑ අයියේ. ඒ වුණාට මම නම් හිතන්නේ ඔය ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන තරම් නිදහසක් රුසියාවේ තියෙනවා කියලා. දැන් ඔයාලට මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. දැන් අපි ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් ජනාධිපතිගේ නිල නිවස වයිට් හවුස් එක දවල් මන්දිරය කියලා කියන්නේ. දැන් කෙනෙකුට පුළුවන් දවල් මන්දිරේ ඉදිරියට ගිහිල්ලා වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් බංග වේවා කියලා කියනවා. ඒ තරම් නිදහසක් තියෙනවා. සුළු දෙයක් වෙන්නේ කොහොමද? දැන් ඒ රටේ ජනාධිපතිගේ නිල නිවස ඉස්සරහට ගිහිල්ලා ඒ රටේ ජනාධිපති බංග වේවා කියලා කියන එක සුළු දෙයක් වෙන්නේ කොහොමද? සුළු දෙයක් නෑ අයියේ. ඔයා කොහෙද ඉතින් ඔයා රුසියාවට ගිහිල්ලා තියෙන එකක් ඈ? නෑ රුසියාවට නෙවෙයි ඉන්නේ. ඒකනේ. දැන් බලන්න. හරිද? දැන් ඔයා පිළිගන්නව නම් පිළිගන්න. නැත්තම් නිකන් ඉන්න. හැබැයි රුසියාවේ ක්‍රෙම්ලිනේ ඇතුළට ගිහිල්ලා වුණත් ට්‍රම්ප් බංග වේවා කියලා කියන්න පුළුවන්. ඇයි? හරි හිනාන්නේ. හරි මේ දැන් ওই කතාව ඉවරක් නැහැ. දැන් කොහොම හරි ඕගොල්ලෝ හදන්නේ අපේ ජාතියටයි ආගමටයි ගහලා කුඩුව පට්ටම් කරලා දාන්නද? මොනවද මල්ලි කිව්වේ මොන ජාතියටද දැන් ඔය ගහන්න දන්නේ? දැන් සිංහල බෞද්ධ. මෙහෙමයි දැන් ඔය සිංහල බෞද්ධ කියන එකම ඕගොල්ලෝ ඔය වැරදි තැනකින්නේ අල්ලගෙන තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ මොලේට ඔය වැරදි විෂ බීජයක් ඔය දාලා තියෙන්නේ. දැන් මේ රටේ ඉන්නේ එක ජාතියක්. එක ජාතියක්. පොඩකින් එක ජාතියයි මේ රටේ ඉන්නේ. මේ රටේ විවිධ ජන වර්ග ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් විවිධ ආගම් අදහන විවිධ ජන වර්ග ඉන්නවා. හැබැයි අපි ඔක්කොම රජවරු. යකෝ ඔය රජ කතා කියලා තමයි මිනිස්සුන්ගේ මොලේ කොලොප්පම් කරලා තියෙන්නේ. මඩ හොදාගත් කල ගොවිය රජ වෙනවයි කිව්වා. අපි ඔක්කොම රජවරුය කිව්වා. මේක අහන්න ප්‍රදීප්. දැන් හරිද? දැන් මේ රටක ගත්තම අපි ගත්තොත් මේ රටේ විවිධ ජන කොටස් ජන කණ්ඩායම් ඉන්නවා. ඒ වගේම ඔයාටයි මටයි තියෙන අයිතිය මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ හැමෝන්ටම තියෙනවා. අර අහිගුන් ටික මිනිස්සුයෙකුට පවා, කූතානි ගැහණියෙකුට පවා මේ අයිතිය තියෙනවා. තියෙන්න ඕන. හරිද? එතකොට ජාතියක් විදියට අපි හැමෝම දැන් ආයි රජවරු කියන්නද හැදුවේ? අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ඔයත් දන්න ඕනේ අපි තාමත් අපි ඉල්ලුම් පත්‍රයක් පුරවනකොට ජාතිය කියන තැනට දාන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් කියලා දාන්නේ. නැත්නම් ඉතින් මොකක්ද දාන්නේ? එතෙන්ට දාන්න ඕන ශ්‍රී ලාංකික කියන වචනේ ගන්න ඕන. ඒකට සිංහල, දෙමළ, මුස්ලිම් දාන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජන වර්ග. එකම රටක් ඇතුළේ ජීවත් වෙන විවිධ ජන වර්ග. hina වෙන්න කාරණයක් නෙවෙයි මේක. පොඩ්ඩක් තේරුම් ගන්න. ඕගොල්ලන්ගේ ඔළුවට වැරදි විෂ බීජය දාලා තියෙනවා. අපට මෙච්චර කාලයක් අවුරුදු 70 ගාණක් තිස්සේ මේ රට ගොඩනගන්න. දැන් ඔය බෙදා වෙන් කර පාලනය කරනවා කියලා එකක් තියෙනවා. බෙදලා වෙන් කරාම පාලනය කරන්න ලේසි කරා. මේ මෙච්චර කාලෙකුත් වුණා. දැන් මේ ආණ්ඩුව එනකල් කට්ටිය කරේ ඒක තමයි. බෙදා වෙන් කර පාලනය. හරි ලේසිනේ. ඔව් අහන්නේ මේක තමයි කියන්නේ. ඒකට ඕගොල්ලොත් අහු වුණා. අපි දෙමළ, අපි සිංහල, අපි මුස්ලිම්, අපි මේක සිංහල බෞද්ධ රටක් කියනකොටම මේ රටේ වෙසෙන කතෝලික මිනිහා. මං කියන්නේ මේ දෙමළ මිනිස්සයා, මුස්ලිම් මිනිස්සයා. ඒ මිනිසුන්ට හිතනවා මේක අපේ රට නෙවෙයි කියලා. මේක අපේ රට තමයි. අහන්න. දැන් සීවස් ගණනාවකට කලින් මේ රටට අරාබිකරෙන් මුස්ලිම් මිනිස්සු ආවා. හැබැයි අද ඉන්න මුස්ලිම් මිනිස්සු අරාබිකාරයෙක් නෙමෙයි. ඒගොල්ලන්ගේ මුතුන් මිත්තු අරාබියේ ඉඳලා ආපු එක ඇත්ත. අද මේ භූමියේ ඉපදිලා මේ මහ පොළොවට පස් වෙන මුස්ලිම් මිනිස්සු අරාබිකාරයෙක් නෙමෙයි. දැන් ඔය බර්ගර් මිනිස්සු ගත්තොත් ඒ මිනිසුන්ගේ මුතුන් මිත්තෝ සියවස් ගණනාවකට කලින් පෘතුගීසියේ ඉඳලා ආවා. හැබැයි අද මේ රටේ උපදින බර්ගර් මිනිස්සයා ඒ මිනිස්සයා මරණව වල දාන්නෙත් මේ පොළොවේමයි. ඒ මිනිහා පෘතුගීසිකාරයෙක් නෙමෙයි. ඉතින් ඔන්න ඕක තමයි අපි වෙනස් කරගන්න ඕන කාරණා. අයියේ මතක තියාගන්න. හරිද? අපි ගොඩ නැගුණේ. හරිද? අපි ගොඩ නැගුණේ වීර බාහුල, පරාක්‍රම බාහුල, ගජ බාහුලගෙන්. ඕව තමයි අර පහුගිය කාලේ දේශපාලන වේදිකාවල කිව්වේ. හරිද? රට ගොඩ නගන්න විවිධ රජවරු, විවිධ කට්ටිය එලාර රජුරෝ පවා කරපු සේවයක් තියෙනවා. හරිද? අපි ඒක නෑයි කියන්නේ නෑ. හැබැයි ඔය කියන්නේ වෙන කෝණකින්. ඔය කියන්නේ අර කෙලින්ම අර සිංහල බෞද්ධයන් ගැන මිරිකන්න පුළුවන් සියුම් තැන් අල්ලලා මිරිකලා ජාතිවාදය අවුස්සලා ඔය ඡන්දේ ගන්න කතාවක්. ඕක නෙවෙයි වෙන්න ඕන.
හරිද? අපි කවුරුත් එකතු වෙලා මේක අපේ රට මේ ශ්‍රී ලාංකික ජාතිය කියන එක තමයි ගොඩනගන්නේ. මේකත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. එහෙම නැතුව මේක ගොඩනැගුවේ අර බාහුව මේ බාහුව අපි දකුණේ සිංහල බෞද්ධ මේ එහෙම කතා කරන්න එපා. මහින්ද මහත්තයා තමයි මේ යුද්ධෙන් දිනාගත්තේ. හරිද? එහෙම නැතුව මේ JVP එකේ මිනිමරුම් කරලා වගේ නෙමෙයි. හරිද? ඔයාට කියන්නේ මම ඒකයි හරිය. ඔයා හොඳ තැනකට ආවේ. ඔය JVP එකේ මිනිමරු කතාව ඉස්සෙල්ලා කියලා ජනාධිපති මහින්ද මහත්තයා ඒ කාලේ ජනාධිපති කාලේ යුද්ධ කරපු කතාවට මං එන්නේ. මහින්ද මහත්තයා යුද්ධ කරපු කතාවට එන්න කලින් මම JVP එකේ මිනිමරු කතාව මං කියලා ඉන්න. හරිද? 1983 ජූලි කලබල හැදුවේ කවුද? ඔයාලට හොඳ දැනක් තියෙනවා මේ ගිහින් බලන්න දැන් ඔය දුවන්නේ ෆාදර් කියලා ෆිල්ම් එකක් තියෙනවා. අන්න ඒකේ ඔක ලස්සනටම මේ ඔක පෙන්නනවා එක තැනකදී අනිවාර්යෙන් ගිහින් බලන්න ෆාදර් ෆිල්ම් එක. බලන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි 83 ජූලි කලබල හැදුවා. කොළඹින දෙවල මිනිස්සු අමුමුවේ පිච්චුවා. ඒ කඩ මංකොල්ල ගෑවා. යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බා. මේ ඔක්කොම කරේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පිරිස. මේ අයියේ හරිද? මේ එතකොට කළු ජුලිය ඒගොල්ලොම හදලා ඒගොල්ලොම JVP ඇතුළේ පක්ෂ ගණනාවක් තහනම් කළා. ඒක JVP තමයි කරේ කියන්නේ. හැබැයි අනිත් පක්ෂවල තහනම අයින් කළා JVP එකේ තහනම අයින් කරේ නෑ. JVP එක තහනම් වෙලා ඉඳෙද්දි කිසිම මිනිමරුමක් කරේ නෑ. කවුරුවත් නරුවේ නෑ. එහෙම චෝදනාවක් 1987 වෙනකල් කොහේවත් JVP එකේ මිනිමරුවයි කියලා පොලිසියට පැමිණිල්ලක් වන්නේ. හැබැයි ආගන්නවා මම ඔයාලට කියන්නම් 1987 ඉන්දියන් සාම හමුදාව කියලා. ආයි 10ක් 15ක් නෙවෙයි ලක්ෂ 3ක්. අයියේ ඔය වෙනකොට අපි ඉපදිලා නැහැ. අපි ඉව දන්නේ නැහැ. හරිද? ඒක දන්න දෙයක් තමයි කියන්නේ. කියන්න. හරි කියන්න. හරි කියන්න. අන්න ඒක තමයි ඕගොල්ලෝ ඊළඟ තියෙනවා. මොකද ඕගොල්ලෝ දන්නේත් නැහැ, අහලත් නැහැ, දන්න කෙනෙක්ගෙන් අහගෙනත් නැහැ. ඕගොල්ලෝ නිතරම උදේ හවස බලන ඔය නාලිකා වල ඕවයින් ඕගොල්ලන්ට ඔය දැනුම ගන්නත් බෑ, ඒවා කියලා දෙන්නේ නැහැ. එතකොට 87 ඉන්දු ලංකා ගිවිසුම අනුව ලක්ෂ 3ක් ඉන්දියන් හමුදාව බස්සනකොට ඒකට විරුද්ධ වුණා UNP එක අරන අනිත් ඔක්කොම. මහජන එක්සත් පෙරමුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ආව පොකුට්ටුවක් ඒ කාලේ තිබ්බේ නැහැ. හරිද? එතකොට මේ හැමෝම විරුද්ධ වෙලා මේ හැමෝම එකතු වෙලා මේක සංවිධානය කර ජනතා විමුක්ති පෙරමුණෙන් සත්‍යග්‍රහයක් කරා කොහොමද? 1987. මේ සත්‍යග්‍රහයට ඉතා අමානුෂික විදිහට JR හමුදාව දාලා වැඩ කියනවා. විශාල පිරිසක් මැරෙනවා. තව පිරිසක් තුවාල වෙනවා. මට මතක නැහැ හරියටම දාන්න. හරියට මේ අරගලය වගේ. විශාල පිරිසක් මිය යනවා. මෙන්න මේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරනවා, තේරුම් ගන්නවා තවදුරටත් මේ අතපය අරගෙන ඉවර වෙලා මේ වැඩේ කරගෙන යන්න බෑ කියන කාරණය. ඊට පස්සේ තමයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හදලා දේශයට ප්‍රේම කරන මේ රට ආදරය කරන හැමෝන්ටම කියනවා මේකත් එක්ක එකතු වෙන්න අපි ඉන්දියන් ප්‍රාන්තයක් වන එක වළක්ව ගමු කියලා. ඒක මතක තියාගන්න. ඒ වෙලාවේ කොන්ද තිබිච්ච හැම කොල්ලෙක් කෙල්ලෙක්ම මේකත් එක්ක එකතු වුණා. පක්ෂ වේදෙන් තොරව. හරිද? ඊට පස්සේ ඇතිවෙච්ච විවිධ ප්‍රශ්නත් එක්ක තමයි මේ ගැටුම ගලාගෙන ගියේ. හරි. එහෙම මිසක් JVP එක මිනි මරලා නැහැ. ඔය කණු වල ගහලා කෝටු වල ගහලා බෙල්ල කපලා තාප්පි වල තිබ්බේ JVP එකෙන් නෙවෙයි අරක මේක ඒක කියලා විවිධ නම් වලින් හඳුන්වපු රජයේ මර කණ්ඩායම් තමයි ඒක කරේ. අය හොඳ මතක තියාගන්න. UNP රජයේ මර කණ්ඩායම් තමයි ඒක කරේ. මම ඊළඟ කාරණේට ඉන්නේ. ඊළඟ කාරණේ මහින්ද මහත්තයා යුද්ධ කරපු. මහින්ද මහත්තයා 2005 ගේන්නේ JVP එකෙන් තමයි. ඒ වෙලාව JVP එකට අවස්ථා දෙකක් තිබුණා. එක්ක රනිල් ගේනවා, එක්ක මහින්ද ගේනවාද කියන්නේ. මහින්ද රනිල් කවදාවත් යුද්ධ කරන්නේ නැහැ. මහින්ද මහත්තයාගෙන් පොරොන්දුවක් ගත්තා මේ ත්‍රස්තවාද දෙමළ මිනිසුන්ට විරුද්ධව නෙමෙයි. මේ ත්‍රස්තවාදයට විරුද්ධව අපි මේ ත්‍රස්තවාදයෙන් යුද්ධමය ක්‍රියාවකින් මේක අවසන් කරමු කියලා. එහෙම කරනවා නම් අපි වල උදව් කරන්න කියලා තමයි JVP එක පොරොන්දු. මහින්ද මහත්තයා මේ හා කියලා මේක අරගෙන ඉවර වෙලා ජනාධිපති වෙලා මොකද කරේ? චන්ද්‍රිකාවක් ඒ වෙලාවේ මහින්දට උදව් කරේ නැහැ. හොඳ ඒක මතක තියාගන්න. මේ 2005 ජනාධිපති වරණින් ජනාධිපති වෙන්න මහින්දට චන්ද්‍රිකාවක් උදව් කරේ නැහැ. හරිද? ඔය රැස්වීම වල නිල් පාට කොඩි අන්තිමට නැති වෙලා රතු පාට කොඩි විතරක් ඉතුරුණා මහින්ද මහත්තයාගේ. හොඳද? හරිද? එහෙමයි මහින්ද මහත්තයා ගෙනා. හැබැයි මහින්ද මහත්තයා බලය අරගෙන ඉවරලා මොකද්ද කරේ? මගේ ක්‍රමයේ යුද්ධ නෙමෙයි. යුද්ධ වලලා තියෙන්නේ උතුරේ LTT සංවිධානයටයි දකුණු JVP කාර්යවලටයි. තේරුණාද? හරිද?
මගේ ක්‍රමය මොකද මහින්ද අගමැති වෙලා ඉන්න කාලේ චන්ද්‍රිකාගේ කාලේ ওই සුදු නෙළුම් අරවා මේ වරන් ඔය මේ දිලාල් පෙරේරලත් එක්ක එක පාගමන් ගියා යුද්ධයට විරුද්ධව මිනිසුන්ගේ මානසිකත්වය හදන්න. හැබැයි යුද්ධ නැගලා යනකොට මහින්ද මහත්තයා යුද්ධය එල්ලුණා. හරිද? එතකොට කොහොම හරි යුද්ධේ පටන් ගන්නවත් අන්තිමට මහින්ද මහත්තයාට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. අන්තිමට එතකොට JVP-ගේ නායකයෙක් සෝමන් සමරසිංහ මහින්ද මහත්තයාගෙන් ගිහිල්ලා කියනවා ඇයි මේ ත්‍රස්තවාදයට විරුද්ධව යුද්ධමය ක්‍රියාමාර්ගයක් ගන්න නැත්තේ කියලා. එතකොට මහින්ද මහත්තයා එක වචනයක් කියලා අහනවා මගේ වචන කියන්නේ නැහැ අර YouTube එකේ අර මේ තියෙනවා බලන්න පුළුවන් ඒ වීඩියෝ එක. අහවල් එකෙන්ද ගහන්නේ කියලා. ඔව්. කියලා ඒ වචනේ මම මෙතනදි කියන්නේ නැහැ. ගහන්නේ කියලා වචනයක් කියලා මහින්ද අහනවා. සෝමන් සමරසිංහ තියෙනවා තියෙන එකෙන් ගහන්න අපි ගෞ කරනවා. කොහොමයි යුද්ධේ පටන් ගන්නෙ නේද? මොන මමට පෙන්වන්න පොඩකට ඉන්න 2006 ජූලි මාසේ මට මතකයි මාවිල්ලාරු සිද්ධිය උනේ 2006 ජූලි මං හිතන්නේ. මට මතකයි විදියට. මාවිල්ලාරු එක වෙලා මට මතකයි මම දැනගෙන හිටියේ නෑ. එකපාරට උදේ මට මෙයා කතා කරුවා. මේ සංවේදී නායකයා. කතා කරලා කියනවා මේ ඉක්මනට කතා කරන්න ඉක්මනට එවිල්ල හොයාගන්න. ඉක්මනට එවිල්ල හොයාගන්න මේ මෙහෙම සිද්ධියක් වෙලා මං දන්නෙත් නෑ මෙහෙම එකක් වෙලා කියලා. එයාට කතා කරලා මේක විසඳ ගන්න ඕනේ කියලා. මං අහුවා මාවිල්ලාරු කොහෙද තියන්නේ කියලා. ඒ පාර මම ඒක දන්නේ නෑ. මම දැන් පාලිත කෝවන්නට කියන්නම් ඔයාලට ටෙලිෆෝන් කරලා විස්තරේ කියන්න කියලා. මිනිත්තු දෙකක් ගියේ පාලිත කෝවන්න කෝල් කරලා මට විස්තරේ කිව්වා. අහවල් දැනයි කියලා කොහොම හරි මට ඒ කාලේ කාන්දෙන් හොයාගන්න බැරි වුණා. යා මේ රටේ හිටියෙත් නෑ. ඒ වෙලාවෙත් මට කෙලින්ම කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ඒ වෙලාවේ උනත් යුද්ධ කරන්න කිසිම ආසාවක් තිබුණේ නැහැ. මාවිල්ලාරු සොරව වැහුවට පස්සෙත් එයා LTT එක්ක සාකච්ඡා කරලා තමයි මේක කරන්න හැදුවේ. ඔය ඒ කාලේ මොකක් හරි එකකට යුද්ධය ගැන කතා කරනකොට මටම කියලා තියෙනවා. සරත් ෆොන්සේකටයි පිස්සු මුන් මේ යුද්ධයට යන්න හදනවා. මොන යුද්ධෙද මේගොල්ලන් එක්ක කතා කරලා මේක සමතේකට පත් කරගන්න ඕනේ කියලා. ඉතින් මෙයා යුද්ධ කරන්න හිටියේම නැහැ. මෙයා ඔක්කොම බැන හිටියේ මේ යුද්ධය කරන්න හදනවා මේගොල්ලන්ට මේ යුද්ධයට යන්න ඕනේ. ඒවා මේවා කී ඉඳලා හැබැයි ඊට පස්සේ කොහොමද ඉබේ මේ යුද්ධය පටන් ගන්න ටිකක් හොඳට යනකොට මෙයා ගිහිල්ලා යුද්ධය එල්ලුවා. ඒක මට බය නැතුව කියන්න පුළුවන් මොකද මෙයා ඔක්කොම මා එක්ක කියලා තියෙන කතාවලින් මම දන්නවා මෙයාගේ තිබුණ මේ ඔය දින සාක්ෂි ඔන්න ඔහොම යුද්ධ කරේ. අපි මෙවෙන්නේ කියන්නේ දන්නවනේ. ඒ කියන්නේ මහින්ද මහත්තයා පස්සේ යුද්ධේ නැගලා යනකොට යුද්ධේ එල්ලුණා මහින්ද මහත්තයා. මොකද ජනතා ප්‍රසාදයේ දිනා ගන්න තියෙන හොඳ තැනන්නේ. නමුත් තව තැනක කියනවනේ මේ අර කවුද බන්දුලු ගුණවර්ධන ඒ කාලේ ෂෝක් කතාවක් කිව්වා. මේ අපි කොහේ හරි යනකොට ලිඳක ගෑන් ටිකක් නනා හිටියොත් අපි කිව්වොත් එහෙම මේ මහින්දයි මේ ගෑන් ටිකක් ඉන්නවොත් ලිඳක නනා මේ අපිට ඡන්ද ගන්න පුළුවන් තැනක් අපි නාමුදයි කියලා හවුස් නාමු මල්ලි. මේක දෙනවා කියලා මම කියන්නේ බන්දුලු ගුණවර්ධන කියනවා. ඒකත් මේ අන්තර්ජාලයේ උන්තරම් තියෙන හොයාගෙන බලන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඔය දැන් ඔය යුද්ධේ කියන එක මේ විකුණාගෙන ගන්න හදන්න එපා. යුද්ධ කරා ඔය දැන් ඔය එකතරා ඔය වික්ෂුන්ම දැන් මුලින් පටන් ගත්තනේ අපි මේ මොකක්ද ආගමට ගහන කතාවක් කිව්වනේ. ආගමට ගහලා කුඩු පට්ටම් කරන්න සී. දැන් ඔය ආගමට ගහන කතාවක් කවුද ඔය කියන්නේ ඔය කතන්දරේ කුඩු පට්ටම් කරන කතාව. දැන් ඕකත් ඔය වගේම ඔය මහින්ද මහත්තයා යුද්ධ කරා වගේ කතාවක්. දැන් ඔය හිතන්නතෝ මොකද ආගමේ කච්චීවර ජාතින් පිටසක් කොළඹ එනවනේ කියනවනේ නේ. මොකද්ද මේ ගන්න? එතකොට දැන් මේ රටේවත් කොයි රටේවත් බෞද්ධ දර්ශනයට කිසිම ගැටලුවක් වෙලා නැහැ. මේක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බෞද්ධ දර්ශනයට පිටින් කවදාවත් හානියක් වෙන්නේ නැහැ. හානිය වෙන්නේ මේක ඇතුළෙන්මයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අනිත් හොඳට මතක තියාගන්න මේ සිවුරක් පෙරවගත්ත පළියට මේ මහා සංඝරත්නය නෙවෙයි. එහෙනම් හරිද මහා සංඝරත්නය වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් ඉතින් දැන් ඔය දැන් සිවුරට ගරු කරනවා කියලාද කියන්නේ? සිවුරට ගරු කරන්න ඕනේ නේද? ඉතින් වාරකින් අර මනදාන් තියන සිවුර කඩේකට තියෙන දර ගහලා අද මම එහෙමනේ කරා. එහෙම නැත්නම් ඒ සිවුරත් අරගෙන වරෙන් ගිහලා මෙහෙරලා ගෙදර උඩ තැනකින් තියලිවලා. ඔයා එහෙම කතා කරන්නේ. එහෙම කතා කරන්න එපා ඉතින්. එහෙම තමයි කියන්නේ සිවුර ඇඳන් ඉන්න පුද්ගලයාගේ ආධ්‍යාත්මික ගුණවකාවත් එක්ක ඒ සියල්ල එකට ගැට ගැහිලා තියෙන්නේ. එහෙම නැතුව සිවුර ඇතුලේ ඉන්නේ අන්ත දූෂිතයෙක් නා. එයාට පුළුවන් නම් මිනී මරුවන්ට වංචාකාරයන්ට කුඩු ව්‍යාපාරිකයන්ට පිරිත් නූල් බඳින්න. ඔහු මහා සංඝරත්නය වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. කවදාවත් මේ රටේ කොහෙවත් කවුරුවක්වත් මේ මිනිස්සු මහා සංඝරත්නයට පහර දීලා නැහැ. ආගම කුඩු පට්ටම් කරලා නැහැ. දැන් අර ඉතින් වනචාරී කතාවක්. මං කියනවා කොළඹ ඉන්න වනචාරියයි කියලා. ඔයා
දාගන්නවා. මට තමයි මේ කියන්නේ නැත්තේ කොළඹින්න වනචාරියයි කියලා. ඔයා ඔළුවට දාගන්නවා. එහෙම වෙන්න එපා. ඕන තරම් කොළඹ වනචාරියෙන් ඉන්නවා. හරිද? එතකොට ඒ වගේ මේක මේ දැන් ඇවිල්ලා මොකද මහින්ද මහත්තයා මේ බේර ගන්න හදන්නේ? මොකද බේර ගන්නේ? බේර ගන්න හද මේ ඔය ඇවිල්ලා සංඝ පාතාලය. ඔකට කියන්නේ. මොකද? සංඝ පාතාලය. ඔව් දැන් මේ මහින්ද මහත්තයලා ගහට වැඩේ මේ අප්සෙට් වෙගෙන යනකොට නඩු ටික එනකොට මේවා එනකොට දැන් එලෙමර හෙන ගහනකොට දාන්නේ යකඩ කෑලි එළියට දාන්නේ. අන්න ඒ වගේ මේව දානවා සිවුරු එළියට දානවා. ඔන්න දැන් අපිට ඉවරයි අපි ගහන්න හදන්නේ ඉතින් බොලත් ඉතින් ඔය වහ කෑල්ල කාලා අන්න හාමුදුරන්ට ගහනවා මෙන්න හාමුදුරුවන්ට ගහනවා. බුදු අම්මෝ ඉවරයි ආගම ඉවරයි. එහෙම ඉවර වෙන්නේ නෑ බම් මේ බෞද්ධ දර්ශනය කියන එක. ඒක එහෙම මේ සරල කාරණයක් නෙවෙයි. එහෙම කාටවත් ගහලා ඉවර කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි මේක. ඕගොල්ලෝ මේ ආගමට ගහගෙන ගියාට බටහිර යුරෝපේ ඇමරිකාවේ මිනිස්සු දැන් ගොඩාක් වෙනදගන්න බුද්ධ ආගම. අන්න. ඕගොල්ලෝ ඔයා විතර බයිලා ගහනවා. ප්‍රදීප් බටහිර යුරෝපේ ඇමරිකාවේ මිනිස්සු වැළඳගන්නේ මෙහෙ මේ කටින පිංකම් කරන ඔය අර කිව්ව සිවුරට වදින සිවුරට ගරු කරන ඒ බුද්ධ ධර්ම නෙවෙයි. ඒ මිනිස්සු මේකේ දර්ශනය මේක ෆිලොසොෆි එක හාරගෙන අවශ්‍යගෙන හොයාගෙන යනවා භාවනා කරනවා මානසික සුවය සොයනවා මේකේ ඇතුළේ තියෙන බුද්ධ ආගම ඇතුළේ තියෙන ගැඹුරු මනෝවිද්‍යාත්මක කරුණු විශ්ලේෂණය කරලා බලනවා. එහෙම නැතුව මෙහි අර කටින පිංකමේ මොනවද ආනිසංශ ආනන්තරීය පාප කර්මයන් අනිත් ඔක්කොම පාප කර්ම අහෝසි වෙනවා. එතකොට මිනි මරලා මේක මංකොල්ල ආනන්තරීය පාප කර්ම කියන අම්මා මරන්න ඕන තාත්තා මරන්න ඕන බුදු කෙරි කෙලේ හොල්ලන්නේ ඒ වගේ වැඩ යෝග කරන්නේ නැහැ නේ කවුරක් කරන්නේ නැහැ නේ ඒවා හරිද එතකොට මේ අපිට පුළුවන් මිනි මරලා මංකොල්ල කාලා ස්ත්‍රී දූෂණය කරලා කුඩු විකුණලා ගංජා විකුණලා කටිට පිංගම් 10ක් විතර කරනවා එහෙම ඔයා හොඳට හොයලා බලන්න පහුගිය ආණ්ඩු කාලේ ලංකාවේ කටින පිංකම් වැඩියම කරලා තියෙන පාතාලට සම්බන්ධ කට්ටිය නෑ නෙවෙයි යෝ කටින පිංකම් වැඩියම කරලා තියෙන පාතාලට සම්බන්ධ කට්ටිය. එතකොට හොඳට මතක තියාගන්න මෙහි තියෙන මේ ගස්වැල් වලට වදින මේ බෝධි පූජා තියෙන මේ ධර්මය මේක නෙවෙයි ධර්මය. මේක නෙවෙයි ධර්මය. ඒකෝර ඒ මිනිස්සු වැළඳගන්නේ බුද්ධ ධර්මය හොයන ඔය මිනිස්සු. ඒ මිනිස්සු මේ දර්ශනය ඇතුළට ගිහිල්ලා ගැඹුරින් හොයාගෙන භාවනා කරගෙන මේ සත්‍ය සොයන ඒ මිනිස්සු ජීවිතේ සනසුම හොයාගන්න. මෙහි තියෙන වෙනම එකක්. මෙහි තියෙන ආගම ඔයා දන්නවද? ලෝකේ ලේසියෙන්ම විකුණන්න පුළුවන් ආගම බෞද්ධ ධර්ම. බුද්ධ ආගම. බුද්ධ දර්ශනය නෙවෙයි. බුද්ධ දර්ශනය විකුණන්න බෑ. දර්ශනය දේශනා කරත් කවුරුත් මිනිස්සු අහන්නේ නැහැ. ආගම විකුණන්න පුළුවන්. කවි කොලයක් ගැහුවොත් කවි 10ක් ගහලා කවි කොලයක් ගහලා බස් එකේ විකුණන්න පුළුවන් මෙන්න මහානුභාව සම්පන්න කවි බෞද්ධ කවි. උදේ හවස මේක ඇහුවම මේක එක වතුර වීදුරුවක් ළඟ තියලා මේවා කිව්වම වතුර වීදුරුවේ බෙව්වම සර්ව රෝග නිවාරණය වෙනවා. ගෙදරට සෞභාග්‍ය උතුරනක රුපියල් 100 ගාන විකුණන්න පුළුවන්. හරි ලෝක ලේසියෙන්ම විකුණන්න පුළුවන් ආගම තමයි බුද්ධ ආගම. අනිත් ආගම් එහෙම විකුණන්න බෑ. හරිද? හොඳට මතක තියාගන්න. ඒක බටහිර මිනිස්සු ඔයා කියන බටහිර හෝ එක්සත් ජනපදයේ මිනිස්සු වළඳගන්නේ මේ මෙහි තියෙන මේ කතන්දරේ නෙවෙයි. ඒක වෙන එකක්. මේක වෙන එකක්. අපි විරුද්ධ මෙන්න මේ වෙන එකට. අපි දර්ශනයට විරුද්ධ නෑ. බුද්ධ ආගම බුදුහාමුදුරු දේශනා කරපු බුද්ධ ධර්මයට අපි විරුද්ධ නෑ. අපි කොහෙවත් ගහන්නේ හැබැයි දැන් මම දැක පහුගිය කාලේ ওই චීවරධාරීන් කියනවා අපි මොන වැරද්ද කරත් සිවුරට අත තියන්න එපා. ඒක පුදුම කතාවනේ. ඒකට රටේ පවතින සාමාන්‍ය නීතිය ඒකට අදාළ නෑ. එහෙම චීවරලත් තියන්න බෑ. ඔයා එහෙම කොහොමද ඔයා කතා කරන්නේ? එහෙම ඔයා මාර කතා කරන්නේ. ආයේ වලියක්ද නෑ මෙයත් එක බෑ මේ මම සෑහෙන වෙලාවක් අහන් ඉතින් මොකද්ද මේ දැන් ඔයගොල්ලෝ රට හදන එක ගැන කතා කරන්නේ. ආගම සංස්කෘතිය මොකද? දැන් ඔය ඔක්කොටම ප්‍රශ්න මට තේරෙන විදිහ මේකයි. දැන් ඔය ඔයලා කතා කරන ආගම දියුණු වීම හරි රට දියුණු වීම හරි එහෙම නැත්නම් ආගම දියුණු කරන්න ඕන එකකට හරියන්න. දැන් වියට්නාමයේ මොකද්ද කරේ? වියට්නාමයේ කරේ හෝ චි මින්. ආවම හෝ චි මින් කරේ මිනිස්සුන්ගේ ආර්ථිකය දියුණු කරන්නේ. මිනිස්සුන්ගේ ආර්ථිකය දියුණු කරපු ගමන් දැන් මම දැන් ආර්ථිකය දියුණු නැති නිසා තමයි අපි පන්සල් ගානේ දේවාල ගානේ කේන්දර බලන්න ඔය මිත්‍යා හැම දේ ඔක්කොම යන්නේ ඒකටනේ. දැන් ඒ ටික දියුණු කරපුවාම මට ඕන ටික හම්බ වෙනවනේ. හරි මට යාන වාහන හම්බ වෙනවනේ දේපල ටික හම්බ වෙනවනේ. හරි මගේ බලාපොරොත්තු ටික ඉෂ්ට වෙනවනේ. මම යනවා දේවට. හරිද? ඒතකොට පාලකයා කරන්නේ ඒක. ඒ වගේම ඒවට යන අනිත් මිනිස්සු කොට්ටාස් යන්නේ නොදැනුවත්කම නිසා. තමන්ගේ දැනුම කියන්නේ දැනුම අඩුකම නිසා. ඒතකොට දැනුම දෙන්න මේ ලංකාවේ කරන්න ගත්තා වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ ඒ දේවල් කරලා මිනිසුන්ගේ ඔළුව හදනවා. ඒ ටික කරන් පස්සේ
අතට සල්ලි එනවනම් හරි දැනුම හම්බ වෙනවනම් මිනිස්සු ඒක හේල්මල් පිටිපස්සේ යන්නේ නැහැ.